අංජල නැතුව දික්වැල්ල ආවේ ඇයි? රමේෂ් ඉද්දි අකිල නැති වුණේ කොහොමද? ඉන්දියාවට එරෙහි පළමු තරගයේ ශ්‍රී ලංකා සංචිතය. මේ India Tour of Sri Lanka 2026 with Krikvidu. GS Sports ව්‍යායාමයේ විප්ලවීය වෙනස. අලවිසැල් මාදිවෙල ගාලුපාර කොළඹ 3. සියලුම ක්‍රීඩා භාණ්ඩ සහ ක්‍රීඩා ඇඳුම් පැළඳුම් සඳහා එකම තැන චාන්ස් ස්පෝර්ට්ස් බොරැල්ල. අයිබෝන් ක්‍රිකට් වලට ආදරය කරන හැමෝටම ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතරේ පැවැත්වෙන ටෙස්ට් තරඟ දෙකකින් සමන්විත තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය පළමු තරගය සඳහා වන ශ්‍රී ලංකා සංචිතය නිල වශයෙන් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. මේ සංචිතයේ ගුණ අගුණ පිළිබඳව තමයි අපි අද දවසේදී අවධානය යොමු කරන්නට සූදානම් වෙන්නේ. සංචිතයේ ක්‍රීඩකයන් 16 දෙනෙකුගෙන් සමන්විතයි. පිතිකරණ හැකියාව තිබෙන ක්‍රීඩකයන් 10ක් සංචිතයේ ඉන්නවා. ජෙනුයින් බෝලර්ස්ලා 6ක් සහ ඕල් රවුන්ඩර්ස්ලා 5 දෙනෙක් මේ සංචිතයට ඇතුළත් වෙලා ඉන්නවා. වමත් පිතිකරුවන් 4 දෙනෙක් ප්‍රධාන පිතිකරුවන් 10 දෙනා අතරේ ඉන්නවා. දකුණත් පිතිකරුවන් 6 දෙනෙක් ඉන්නවා. කඩුළු රකින්නන් 4 දෙනයි නිත්‍ය පන්දු යවන්නන් අතරේ වමත් දඟ පන්දු යවන්නා විදියට ප්‍රභාත් ජයසූරිය ඉන්නවා. දකුණත් පිටදඟ පන්දු යවන්නන් 2 දෙනෙක් ඉන්නවා. රමේෂ් මෙන්ඩිස් සහ යෝන් ක්‍රීඩක කේශර නුවන්ත. ඒ වගේම දකුණත් වේග පන්දු යවන්නන් 3ක් සහ වමත් වේග පන්දු යවන්නන් 2 දෙනෙක් ඉන්නවා. කාලයකට පස්සේ දිල්ෂාන් මදුශංකට වමත් වේග පන්දු යවන්නෙක් විදිහට කැඳවීමක් ලැබිලා තියෙනවා. මේ තරගාවලිය සඳහා නම් කළ හැකි ශ්‍රී ලංකා සංචිතය පිළිබඳව අපි මීට කලින් එපිසෝඩ් එකේදී විස්තර සහිතව කතා කළා. අපි දන්නවා කොහොමත් මේ ටෙස්ට් සංචිතය තුල අනිවාර්යෙන්ම ඉන්න ක්‍රීඩකයන් රැසක් ඉන්නවා. මේ අතරින් 11 දෙනෙක් අපිට අනිවාර්යෙන්ම මේ ටෙස්ට් සංචිතය තුල නම් වෙනවා කියලා අපි දන්න ක්‍රීඩකයන්. එතනින් එහාට ගිය ක්‍රීඩකයන් 5 දෙනෙක් මේ සංචිතයේ ඉන්නවා. ඔවුන් පිළිබඳව තමයි අපි මේ එපිසෝඩ් එකේදී අවධානය යොමු කරන්නට සූදානම් වෙන්නේ. මුලින්ම කඩුළු රකින්නාගේ ප්‍රශ්නයට අවධානය යොමු කළොත් කඩුළු රකින්නන් 3 දෙනෙක් මේ සංචිතය තුල ඉන්නවා. දිනේෂ් චන්දිමාල්, නිෂාන් මදුෂ්ක, එවැගේම ලහිරු උදාර. මේ 3 දෙනාම ඉන්දි ඇයි තවත් කඩුළු රකින්නෙක් මේ සංචිතයට ඇතුළත් කළේ කියලා බොහෝ දෙනෙක් අහනවා. ඉතින් හරිම සරලයි මේකට උත්තරේ. මේ පිතිකරුවන් 3 දෙනාම টপ ඕඩර් බැටර්ස්ලා. ඉතින් ටෙස්ට් තරගයක පන්දු 80ක් 90ක් කඩුළු රැකලා ඊට පස්සේ ආරම්භක පිතිකරණයට එහෙම නැත්නම් අංක 3 පිතිකරණයට එන්නට ලේසි නැහැ. ඉතින් සාමාන්‍යයෙන් ටෙස්ට් පිටියේ ඒ වගේ දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා කඩුළු රකින්නා සාමාන්‍යයෙන් අංක 6 7 ස්ථානවල තමයි පන්දුවට පහර දෙන්නේ. ඒ නිසා අපිට ඕනේ lower middle order එකේ බැට් කරන්න පුළුවන් කඩුළු රකින්නෙක්ව තමයි සංචිතයට එකතු කරන්න. නමුත් මීළඟට මතුවෙන ප්‍රශ්නේ තමයි ඇයි නිරෝෂන් දික්වැල්ලව මේ සංචිතයට ආදේශ කළේ කියලා. මේකට තියෙන සරලම පැහැදිලි කිරීම තමයි ඉන්දියාවත් එක්ක ක්‍රීඩා කරන්නේ ගාල්ලේ කැපෙන තනතිරුවක්. මේ නිසා අත්දැකීම් තිබෙන කඩුළු රකින්නෙක් අවශ්‍යයි කුසල් මෙන්ඩිස්ගෙන් හිස් වෙන තැනට කියන කාරණේ. මේ නිසා දැනට ලංකාවේ ඉන්න අත්දැකීම් වැඩිම කඩුළු රකින්නා විදිහට නිරෝෂන් දික්වැල්ලව මේ සංචිතයට ආදේශ කළා කියන එක තමයි තියෙන සරලම පැහැදිලි කිරීම. මේ පැහැදිලි කිරීමට එහෙම නැත්නම් මේ තර්කයට විදු අත් දෙකම උස්සලා එකඟ වෙනවා අංජල බණ්ඩාර කියලා ක්‍රීඩකයෙක් හිටියේ නැත්තම්. දික්වැල්ල ක්‍රීඩා කරපු ටෙස්ට් ඉනිම 96න් 93ක්ම ක්‍රීඩා කළේ අංක 6 7 8 lower middle order බැටර් කෙනෙක් විදිහට. ඔහු 30ක සාමාන්‍යයක් රඳවාගෙන අර්ධ ශතක 22ක් ලබාගෙන තියෙනවා. ශතකයක් වාර්තා කරලා නැහැ. දික්වැල්ල 2014 සිට 2023 දක්වා ටෙස්ට් කණ්ඩායමේ ක්‍රීඩා කළා. මේ කාලය තුල ලෝකයේ සෙසු කඩුළු රකින්නන්ගේ දක්ෂතා අපි බලමු. මෙතන ඉන්නේ මේ කාලවකවානුව තුල ලකුණු 1000කට වඩා ලබාගත් පිතිකරුවන්. ඔවුන් අතරින් ඇවරේජ් එක අතින් දික්වැල්ල ඉන්නේ 12 වෙනි ස්ථානයේ. ශතක වාර්තා නොකළ පිතිකරුවන් දෙන්නයි මෙතන ඉන්නේ. එක්කෙනෙක් දික්වැල්ල, අනිත් කෙනා ඕස්ට්‍රේලියා කණ්ඩායමේ නායකත්වයේ පවා දරපු ටිම් පේන්. අර්ධ ශතක සංඛ්‍යාව අතින් දික්වැල්ල සහ ඩිකොක් තමයි පෙරමුණේ ඉන්නේ. එතකොට දික්වැල්ලගේ තියෙන ප්‍රශ්නය අර්ධ ශතක ශතක බවට පරිවර්තනය නොකිරීම. ඒ හැරෙන්නට පිතිකරුවෙක් විදිහට ඔහු ඇවරේජ් මට්ටමට වඩා ටිකක් පහළින් ඉන්නවා. කඩුළු රකින්නෙක් විදිහට ඔහුගේ දක්ෂතා ගත්තොත් දවා ගැනීම 160කට ඔහු දායක වෙලා තියෙනවා. ඒ වගේම ඉන්දියාවට එරෙහිව ඔහු අර්ධ ශතක 3ක් වාර්තා කරලා තියෙනවා. 32ක සාමාන්‍යයක් එහිදී ඔහු රඳවාගෙන තියෙනවා. මේ අනුව බලද්දී විකට් කීපර් බැටර් කෙනෙක් විදිහට කුසල් මෙන්ඩිස් නැති පසුබිමක නිරෝෂන් දික්වැල්ල සංචිතයට නම් කරන්න ඉන්න හොඳම ආදේශකයක් විදිහට අපිට සටහන් කරන්න පුළුවන්. හරි, එහෙමනම් මොකද්ද ප්‍රශ්නය? ක්‍රීඩකයෙක් තෝරා ගැනීමේදී අපි රීසන්ට් ෆෝම් එක පිළිබඳව අවධානය යොමු කරනවා. ඒක ඉතාමත්ම වැදගත් දෙයක්. ඉතින් නිරෝෂන් දික්වැල්ල 2023 වසරෙන් පස්සේ පළමු වතාවට තමයි ටෙස්ට් සංචිතයට එන්නේ. ඒ කියන්නේ ඔහු අන්තර්ජාතික තරඟකාරී තරඟ රටාවට එන්නේ අවුරුදු 3කට පස්සේ.
හරි. එහෙමනම් අපි බලමු ආසන්න කාල වකවානුව තුළ ඩොමෙස්ටික් එකේදී නිරෝෂන් දික්වැල්ල සහ මේ අංජල බණ්ඩාර මොනවද කරලා තියෙන්නේ කියලා. පළමු පෙළ තරගාවලිය ඇතුලේ පසුගිය වසරේ අංජල බණ්ඩාර සහ දික්වැල්ල එක හා සමාන ඉනිම සංඛ්‍යාවක් ක්‍රීඩා කරලා තියෙන්නේ. අංජල ලකුණු 551ක් සහ දික්වැල්ල ලකුණු 495ක් වාර්තා කරලා තියෙනවා. දික්වැල්ල ශතකයක් සහ අර්ධ ශතක 4ක් අරගෙන තියෙනවා. අංජල ද්විත්ව ශතකයක් එක්ක ශතක 2ක් වාර්තා කරලා තියෙනවා. දැන් අපේ සංචිතයට අවශ්‍ය වෙලා තියෙන්නේ මේ ටෙස්ට් තරගාවලිය සඳහා lower middle order batter කෙනෙක්. නමුත් පළමු පෙළ තරගාවලිය තුල දික්වැල්ල මුල් පෙළ පිතිකරුවෙක් විදිහටයි ක්‍රීඩා කළේ අංක 1 2 3 ස්ථානවල. නමුත් අංජල බණ්ඩාර middle order හෝ lower middle එකේ තමයි බැට් කළේ. NSL තරගාවලිය තමයි ජාත්‍යන්තර මට්ටමට ළඟින්ම තියෙන තරගාවලිය විදිහට ලංකාවේ සැලකෙන්නේ. ඒ තරගාවලියේ මේ වසරේ දෙවන වැඩිම ලකුණුලාභියා අංජල බණ්ඩාර. එතනත් ඔහු ශතකයක් සහ අර්ධ ශතක 2ක් වාර්තා කරනවා. මේ තරගාවලියේ දික්වැල්ල වාර්තා කරන්නේ ඉනිම 4කදී ලකුණු 64ක් පමණයි. අංජලගේ වික්‍රමයන් මෙතනින් නතර වෙන්නේ නැහැ. ඊළඟට වෙස්ට් ඉන්ඩීස් එමර්ජින් කණ්ඩායමත් එක්ක තියෙන තරගයේදී ඔහු ක්‍රීඩා කරපු ඉනිම 3ේදීම ඔහු ශතක වාර්තා කරනවා. ඉන්දියාව සමග පැවති 3 දින පුහුණු තරගයේදී අංජලට අවස්ථාව ලැබුණා. එහිදී ඔහු පළමු ඉනිමේ ලකුණු 13ක් සහ දෙවන ඉනිමේ ලකුණු 35ක් ලබා ගන්නවා. පිතිකරුවෙක් විදිහට බලද්දී අංජල බණ්ඩාර ඉදිරියෙන් ඉන්නවා කියන එක පැහැදිලි කාරණයක්. මේ වෙලාවේදී කණ්ඩායමට අවශ්‍ය වෙලා තියෙන lower middle order batter කෙනෙක් විදිහට ඔහු මෑත කාලීනව ඔහුගේ recent form එකේදී ඔහු දෙයක් prove කරලා තියෙනවා. ඒ වගේම වැදගත්ම කාරණය තමයි ඔහු මේ ක්‍රීඩා කරපු ඉනිම අතරින් බහුතරයක් ලොකු ප්‍රෙෂර් එකක් මැද්දේ මුල් පෙළ කඩලු අඩු ලකුණු සංඛ්‍යාවකට බිඳී ගිහිල්ලා තියෙනකොට පසු පෙළ පිතිකරුවන් එක්ක එහෙම නැත්නම් lower order එකත් එක්ක එකතු වෙලා ක්‍රීඩා කරපු ඉනිම පීඩනයක් මැද්දේ ගොඩනගපු ඉනිම අනෙක් පැත්තේ පිතිකරුවාව ආරක්ෂා කරගෙන ගොඩනගපු ඉනිම කණ්ඩායම සාර්ථක අවසානයක් කරා තරගාවලියක ජයග්‍රහණය කරා එහෙම නැත්නම් තරගයක් ජය පරදමෙන් තොරව අවසන් කර ගැනීම සඳහා මෙහෙයවපු ඉනිම. ඉතින් මෙන්න මේ කාර්යභාරය තමයි මොඩර්න් ටෙස්ට් එකේදී අපි විකට් කීපර් බැටර් කෙනෙකුගෙන් බලාපොරොත්තු වෙන්නේ. ඒ දේ අංජල බණ්ඩාර දේශීය පිටිය ඇතුලේ ඔහුට ලබා දීපු ඊළඟ බටහිර ඉන්දිය කොදෙව් තරගාවලිය ඇතුලේ ඊළඟ ලෙවල් එකේදී ඔහු ඒක ප්‍රූව් කරලා තියෙනවා දිගින් දිගටම. එතකොට මේ තරඟ පිළිබඳව තේරීම් කමිටුවේ අවධානය යොමු වුණේ නැද්ද කියන එක තමයි අපිට නොතේරෙන දේ. අංජල සහ දික්වැල්ල දෙදෙනාවම ඉන්දිය තරගාවලිය සඳහා පෙර පුහුණු වීම් වලට යොදාගෙන යනවා. ඒ වගේම පුහුණු තරඟයේදී අංජල බණ්ඩාරට අවස්ථාව ලබා දුන්නා. මේ සියලු සාධක සලකා බලලත් නිරෝෂන් දික්වැල්ලව අංජල බණ්ඩාරට උඩින් තෝරන්න තේරීම් කමිටුවට තියෙන එකම සාධාරණ තර්කය තමයි අත්දැකීම් කියන එක. අත්දැකීම් බහුල කඩුළු රකින්නේ ගාල්ල වගේ දඟ කැවෙන තනතිරුවක කණ්ඩායමට අවශ්‍යයි. එයාගේ බැටිං ගැන අපි ලොකුවට කන්සර්න් කරන්නේ නැහැ. ඇවරේජ් බැටිං තිබුණාම ඇති කියන තර්කය මත නිරෝෂන් දික්වැල්ලව කණ්ඩායමට ගැනීම සාධාරණීකරණය කරන්නට පුළුවන්. මේකට තමයි අපි කියන්නේ එදා වේල තියරි එක කියලා. ඉතින් තේරීම් කමිටු වෙනස් වෙලා තියෙනවා, පරිපාලනය වෙනස් වෙලා තියෙනවා, පුහුණුකරුවන් වෙනස් වෙලා තියෙනවා. හැබැයි හනමිටි තියරිය තවමත් වෙනස් වෙලා නැහැ කියන එක තමයි අපිට දකින්නට තියෙන්නේ. තේරීම් කමිටුව නොතේරෙන දේ තමයි කුසල් මෙන්ඩිස්ට දැන් ටිකක් ලොකු ඉන්ජරි එකක් ඇවිල්ලා තියෙනවා. ඔහු දැන් වයස අවුරුදු 32 සීමාවට ළඟා වෙමින් ඉන්නේ. ඔහු තමයි අපේ වයිඩ් බෝල් කැප්ටන්. ඒ වගේම කුසල් මෙන්ඩිස් ලොකුම ඉම්පැක්ට් එකක් දීලා තියෙන්නේ වයිඩ් බෝල් ෆෝමැට් එකේදී. එහෙමනම් අපි කුසල් මෙන්ඩිස්ට ආදේශකයක් හොයන්න ඕනේ. නිරෝෂන් දික්වැල්ලට දැන් වයස අවුරුදු 33ක්. ඔහු ටෙස්ට් පිටියේදී ලොන් ඉනින්ස් ගහන පිතිකරුවෙක් නෙවෙයි. ඔහු 30-40 ඒවා කන්සිස්ටන්ට්ලි ගහන පිතිකරුවෙක්. ඒක තමයි ඔහුගේ ඉතිහාසය පුරාම ඔහු ප්‍රූව් කරලා තියෙන දේ. එතකොට ශ්‍රී ලංකාව කියන්නේ අවුරුදු 2කට ටෙස්ට් තරඟ 12ක් විතරක් ගහන රටක්. එතකොට ඉතාමත්ම සීමිත අවස්ථාවන් තමයි ක්‍රීඩකයන්ට ලැබෙන්නේ. අපි අනාගතය ගැන සැලසුමක් සහිතව මේ තීරණ ගන්නවා නම් වයස අවුරුදු 22ක් වන දැනට හොඳට ෆෝම් එකේ ඉන්න පිතිකරුවෙකුට අවස්ථාව නොදී වයස අවුරුදු 33ක් වන අතීතයේදී අවස්ථාව දීලා ඒ අවස්ථාව හරියට ග්‍රැබ් කරගත්තේ නැති පිතිකරුවෙකුට ආපහු පාරක් කණ්ඩායමේ අවස්ථාව දීම කොයි තරම් දුරට ඥානාන්විතයිද කියලා ඔළුවට දෙපාරක් තට්ටු කරලා දෙපාරක් කල්පනා කරලා බලන්නට ඕනේ තේරීම් කමිටු නිලධාරීන්. නිරෝෂන් දික්වැල්ලට මේක තවත් අවස්ථාවක් නෙමෙයි, ඔහුට ජීවිතේ ලැබුණු ලොකුම වගකීමක් විදිහට ඔහු මේක ඔළුවට දාගන්න ඕනේ. මෙතන අපි ඔළුවෙන් හිටගෙන කිව්වත් පළවෙනි තරඟයේ කඩුළු රකින්නා නිරෝෂන් දික්වැල්ල. ඉතින් නිරෝෂන් දික්වැල්ල කියලා කියන්නේ ඉතාමත්ම දක්ෂ ක්‍රීඩකයෙක්, පාසල් සමයේදී ඉතාම පෙරලිකාර දස්කම් දක්වපු ක්‍රීඩකයෙක්. මේ නිසා තමයි ඔහු 2012 වසරේදී වසරේ පාසල් ක්‍රීඩකයා සම්මානය දිනාගන්නේ. ඔහු ජාත්‍යන්තර පිටියටත් Tamanගේ මේ පෙරලිකාර දක්ෂතාවයන්, Tamanගේ අසාමාන්‍ය පහරවල් අරගෙන ආවා. හැබැයි ඔහුව
ප්‍රතිවාදීන් අයිඩෙන්ටිෆයි කළාට පස්සේ එක තැනකින් එහාට ඔහුගේ පිතිකරණය පරිණාමය කරගත්තේ නැහැ. ඒ නිසා තමයි ඔහුට මේ ෆෝමැට්ස් තුනේම එක තැනකින් එහාට Tamanගේ දක්ෂතා සීමා කරගන්නට සිදු වුණේ. ඉතින් මේ ලැබිච්ච අවස්ථාව මේක වගකීමක් විදිහට ඔළුවට අරගෙන නිරෝෂන් දික්වැල්ල මේ තරගයේදී Tamanගේ පළමු ටෙස්ට් ශතකය වාර්තා කරනවා නම් ඒක තමයි මේ තීරණයට ඔහුට කරන්නට පුළුවන් ලොකුම සාධාරණයේ විදිහට විදූ දකින්නේ. විදූගේ පුද්ගලික අදහස නම් අංජල බණ්ඩාර කියන යෝන් ක්‍රීඩකයාව අපි ෆෝම් කරගෙන ඉදිරියට යා යුතු කාලය ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේ ක්‍රීඩකයෙක් මේ වගේ ෆෝම් එකේ ඉන්නකොට ඔහුට අවස්ථාව දෙන්නේ නැත්නම් යෝන් ක්‍රීඩකයන් දේශීය තලයේ දක්ෂතා දැක්වුවාට වැඩක් තියනවාද කියන ප්‍රශ්නය තේරීම් කමිටුවෙන් අහන්නට ඕනේ. මීළඟට මේ සංචිතයට තවත් තීරණාත්මක කැඳවීමක් තියෙනවා. ඒ තමයි කේසරනුවන්ත 25 හැවිරිදි යෝන් දකුණත් පිටදඟ පන්දු යවන්නේ. ඉන්දිය පිලේ පිතිකරුවන් 10 දෙනා අතරින් 7 දෙනෙක්ම වමත් පිතිකරුවන්. එහෙනම් ජෙනුයින් ඕෆ් ස්පිනර් කෙනෙක්ගේ අවශ්‍යතාව තදින්ම තියෙනවා. ඒ අඩුව පුරවන්න තමයි කේසරනුවන්ත සංචිතයට එන්නේ. ඔහු මාතර ශාන්ත සර්වීසස් විද්‍යාලයේ නියෝජනය කරපු 25 හැවිරිදි පිටදඟ පන්දු යවන්නේ. මේජර් ලීග් එකේදීත් NSL එකේදීත් ඔහු දක්ෂතා දක්වලා තියෙනවා. මේ තරගාවලි දෙකේම පන්දු යවන්නෙක් විදිහට දක්ෂතා නොදක්වපු රමේෂ් මෙන්ඩිසුත් මේ සංචිතයේ ඉන්නවා. හැබැයි රමේෂ් පිතිකරුවෙක් විදිහට කැපී පෙනෙන දක්ෂතාවයක් මේජර් ලීග් එකේදී පෙන්වන්නට සමත් වුණා. නමුත් දැන් අවශ්‍යතාවය තියෙන්නේ ජෙනුයින් ඕෆ් ස්පිනර් කෙනෙක්ගේ. එතකොට ලංකාවේ දැනට ඉන්න අත්දැකීම් වැඩිම ඕෆ් ස්පිනර් අකිල ධනංජයකෝ. අකිල මේජර් ලීග් එකේ 3 වන වැඩිම කඩලුලාභියා. NSL එකේ 3 වන වැඩිම කඩලුලාභියා. පළමු පෙළ තරඟ 100ක් ගහලා විකට් 424ක් තියෙන අවුරුදු 32ක් වයස අකිල ධනංජය මේ සංචිතයේ නැති වෙන්නේ කොහොමද? අපිට තේරෙන ක්‍රිකට් වල නම් දඟපන්දු යවන්නෙක් වයසත් එක්ක තමයි පරිණත වෙන්නේ. ඔවුන් ක්‍රීඩා කරන්න ඒ අත්දැකීම් තුලින් තරගයක් වෙනස් කිරීමේ හැකියාව තියෙනවා. මේ නිසා තමයි ඉන්දියාව වොෂින්ටන් සුන්දර් පළවෙනි තරගයට නැති වෙනකොට අවුරුදු 33ක් වයස තාමත් ඩෙබියු කරපු නැති සාරංශ් ජේන්ව කණ්ඩායමට අරගෙන එන්නේ. ඔහුගේ තියෙන පළමු පෙළ අත්දැකීම් නිසා. මේක ඉන්දීය දඟපන්දු යවන්නන්ගේ පුහුණුකරුවා පුහුණු තරගෙන් අනතුරුව පැහැදිලිවම සඳහන් කරපු දෙයක්. සාරංශ් ජේන් නවක ක්‍රීඩකයෙක් වුණත් ඔහු පළමු පෙළ සෑහෙන අත්දැකීම් තියෙන ක්‍රීඩකයෙක් කියලා. හැබැයි ලංකාවේ කඩුළු රකින්නා තෝරද්දි අත්දැකීම් බලනවා, දඟපන්දු යවන්නා තෝරද්දි ඉන්න රීසන්ට් ෆෝම් එකවත් අත්දැකීම්වත් බලලා නැති බවක් තමයි අපිට පේන්නට තියෙන්නේ. මොකද එහෙම බැලුවා නම් අකිල ධනංජය මේ සංචිතයේ සිටිය යුතුයි කේශර නුවන්තත් එක්කම. මොකද ඔවුන් දෙදෙනා තමයි ආසන්න මේජර් ලීග් තරගාවලියෙත් NSL තරගාවලියෙත් ඉහළම දක්ෂතා අතරේ හිටපු පිටදඟ පන්දු යවන්නන් දෙදෙනා. ඉතින් විදූ බැලුවා අකිලට ඉන්ජරියක් වද්ද කියලා. හැබැයි ඔහු ඊයේත් කෝල්ස් කණ්ඩායමේ නායකයා විදිහට 20-20 තරගයකට ක්‍රීඩා කළා. ඉතින් කන්න හිතනකොට කබර ගොයා තල ගොයා වෙන තේරීම් කමිටුවේ මේ දෙබිඩි පිළිවෙත විදූට නම් තේරෙන්නේ නැහැ. පිතිකරණයේ පැත්තට අවධානය යොමු කරද්දී ලොකු වගකීමක් ලහිරු සහ නිශාන්ට තියෙනවා. පැතුම් සහ කුසල් දෙන්නම ආබාධ වලින් සුවය ලබමින් ඉන්න නිසා ඔවුන් මේ තරගාවලියට ක්‍රීඩා කරන්නේ නැහැ. ඇතැම් විට දෙවන තරගයේ වෙද්දී පැතුම් සුදුසු ශාරීරික යෝග්‍යතාවයෙන් ඉන්නට ඉඩකඩ තියෙනවා. බොහෝ දෙනෙක් කතා කරපු දෙයක් තමයි වේග පන්දු යවන්නන් 5 දෙනෙක් ඇයි ගාල්ලේ ටෙස්ට් තරගයකට කියලා. මේකේ පැහැදිලි කිරීම සරලයි. අපිට SSC මැච් එකට අනිවාර්යෙන් හොඳ වේග පන්දු යවන්නන් අවශ්‍ය වෙනවා. පළමු තරගය තුල ඉන්නකොට වේග පන්දු යවන්නන්ට පුළුවන් Tamanගේ පුහුණු වීම කරන්නත්, ඒ වගේම සැලසුම් හදාගන්නත්. දිල්ෂාන් මදුශංක ටෙස්ට් අත්දැකීම් ලබා ගැනීම සඳහා මේ සංචිතයට කැඳෙවුවා කියලායි විදූ දකින්නේ. විශ්වත් එක්ක වැඩ කරලා ඔහුට හොඳ අත්දැකීම් ලබා ගන්නට පුළුවන් මේ තරගාවලිය තුලදී. ලහිරු කුමාරත් විශ්ව ප්‍රනාන්දුත් ආබාධ වලින් සුවය ලබලා ඇවිල්ලා ඉන්නවා පහු සංචිතයට. දෙන්නම ඉන්දියාව සමග 3 දින තරගයටත් ක්‍රීඩා කළා. විදු හිතනවා ප්ලේයිං 11 එක මේ විදිහට සකස් වෙයි කියලා. සංචිතයේ ඉන්න පිටදඟ පන්දු යවන්නන් දෙදෙනා අතරින් බෝලින් වලින් වැඩි දක්ෂතාවයක් දක්වලා තිබෙන්නේ කේශර. ඔහු පුහුණු තරගයේදීත් කේල්, ශුබ්මන් සහ රිෂාබ් පාන්ට්ගේ කඩුළු ලබා ගන්නට සමත් වුණා. වේග පන්දු යවන්නන් අතරින් එක්කෙනෙක් අසිත බවට විවාදයක් නැහැ. අනෙක් කෙනා ලහිරුද විශ්වද කියන එක ගැන ප්‍රශ්නයක් තියෙනවා. ගාල්ලේ දක්ෂතා බැලුවොත් විශ්ව ඉදිරියෙන් ඉන්නවා. වමත් පන්දු යවන්නෙක් ඇතුළත් වීම බෝලිං යුනිට් එකේ වේරියේෂන් එක වැඩි කරනවා. මේ නිසා විදු තෝරන්නේ විශ්ව ප්‍රනාන්දුව. ඉතින් මේ සංචිතය බැලුවම සමස්තයක් විදිහට හොඳ සංචිතයක් කියලා කියන්න පුළුවන්. ඉන්දිය කණ්ඩායමත් ගොඩ නැගෙමින් ඉන්නේ ඔවුන්ගේ ටෙස්ට් කණ්ඩායමේ අඩුපාඩු තිබෙනවා. ඉතින් මේ නිසා ශ්‍රී ලංකාවට අපේ බිමේදී ඔවුන්ට අභියෝගයක් එල්ල කරන්නට ලැබෙන හොඳ අවස්ථාවක්. මේ තරගාවලිය සඳහා අවුරුදු 3කට පස්සේ අවස්ථාව ලැබුණු නිරෝෂන් දික්වැල්ලට ලොකු වගකීමක් මේ තරගාවලිය ඇතුළේ තියෙනවා ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙක් විදිහට. ඒ වගේම කේශර නුවන්ත Tamanගේ උපරිම දක්ෂතා අතරට මේ තරගයේදී එන්නට අවස්ථාවක් ලැබුණොත් ඔහුට
ජාතික කණ්ඩායම ඇතුලේ හොඳ ස්ථානයකට හිමිකම් කියන්නට හැකියාවක් ලැබෙයි. ඉතින් අකිල දනංජයට මොකද උනේ කියන එක පිළිබඳවත් අපි ඉදිරියේදී තේරීම් කමිටුවෙන් විමසන්නට සූදානමින් ඉන්නවා. අපි බලමු කොහොමද මේ තරගයට පෙර සූදානම පළවෙනි තරගයේදී අපේ සැලසුම් කොහොම විය යුතුද ක්‍රීඩාංගනයේ ස්වභාවය කොහොම වෙයිද කියන දේවල් පිළිබඳව අපි ඊළඟ වීඩියෝ එකෙන් පෙරදැක්ම වීඩියෝ එකෙන් කතා කරමු. ඉතින් ක්‍රිකට් ගැන ක්‍රිකට් වලින් කතා කරන්න කැමති හැමෝම ක්‍රික් විදු YouTube channel එක subscribe කරන්න. ඔයාලගේ අදහසුත් පල්ලෙහායින් එකතු කරන්න. එමනම් අදට ගිහිල්ලා එන්නම්. ජය වේවා හැමෝටම.